මේ තියෙන්නේ පෘථුවියේ අහසටම කිට්ටු අද්භූත ස්ථානයක්. වෙනත් ග්‍රහලෝකයක් වගේ පෙනෙන මේ අධික උසින් පිහිටි විස්මයජනක තැන තමයි පාමීර් සානුව. හැමෝම මේකට කියන්නේ රූෆ් ඔෆ් වර්ල්ඩ්, ඒ කියන්නේ ලෝකයේ වහලය කියලා. මේ සාමාන්‍ය උස අඩි 13000කින් විතර ආරම්භ වෙනවා. ඔබ ඉහළ බලද්දී අඩි 23000කටත් වඩා උස හිමෙන් වැසුණු පර්වත හිස් කිලින් ඔබ ඉදිරියේ පෙනෙන්න තියෙනවා. වඩාත්ම පුදුම හිතන දේ තමයි ලෝකයේ තියෙන විශාලතම කඳුවැටි පහක් එකතු වෙන්නේ මෙතනදී. ඒ තමයි හිමාලය, කාරාකෝරම්, තියන් ෂාන්, කුන්ලුන් සහ හින්දුකුෂ්. ඒක හරියට යෝධ ඇඟිලි පහක් එකතු වෙලා එක මිටක් හැදුනා වගේ. අන්න ඒ නිසයි මිනිස්සු මේකට සියලුම කඳුවැටිවල පියා කියලාත් කියනවා. ලෝකයේ උසිල්ම පිහිටි තාරදැමු මහා මාර්ගය වන කාරාකෝරම් හයිවේ එක කැපිලා යන්නේත් මේ පාමීර් සානෝ මැදින්. මෙතන රයිඩ් එකක් යනවා කියන්නේ වෙනත් ග්‍රහලෝකයක් කරහා යනවා වගේ හැඟීමක් ගෙන දෙනවා. මෙතන වාතය ඉතාම තුනී. අධික පාර ජම්බෝ කිරණ තියෙනවා වගේම උෂ්ණත්වයත් ගොඩක් දරුණු ලෙස වෙනස් වෙනවා. ඒත් මිනිස්සු තාමත් මේ ජීවත් වෙනවා. ඒ තමයි තජික් කියන්නේ. ඔවුන් යක් ගවියන් සහ බැටල් වන් ඇති කරමින් ගල් වලින් හදපු පාරම්පරික ගෙවල් වල ජීවත් වෙනවා. මෙතන අහස කොච්චර නිල් පාටද කිව්වොත් ඒක පිරිසුදු කරලා වගේ. හිමකඳු කොච්චර සුදුද කිව්වොත් ඒක එඩිට් කරලා වගේ. සමහරු හිතනවා මේ වීඩියෝ එක AI හෝ 3D ඉෆෙක්ට් එකක් කියලා. ඇත්තම වීඩියෝ එකක් කියලා කිව්වොත් සමහරු විශ්වාස කරන්නේ නැහැ. ඒතුව මේ ස්ථානය වෙනම ලෝකයක් ඔබට ලබා දෙනවා. ඉතින් මට කියන්න වෙනත් ග්‍රහ ලෝකයක් වගේ පෙනෙන මේ වගේ තැනක ඇවිදින්න ඔබත් කැමතිද? පහලින් කියාගෙන යන්න.